Hi, good evening ඔයාලට. මම අද යන්න හදන්නේ ලංකාවේ උසම ගමට. ඒ තමයි ශාන්තිපුර. දැන් මේ යන ගමන් ඉන්නේ නුවරඑළිය ඉඳලා නුවර පාරේ. නුවර පාරේ කිලෝමීටරයක් එකමාරක් විතර ආවට පස්සේ තමයි ශාන්තිපුරට හැරෙන්න තියෙන්නේ. මම පෙන්නන්නම් ඉස්සරහින් ශාන්තිපුරට හැරෙන්න තැන. යෝ දැන් වෙලාව මේ පහමාරයි 6ට කිට්ටුයි. තා පොඩ්ඩකින් කළුවර වැටිගෙන එනවා. දැනුත් පොඩ්ඩක් කළුවර වැටිගෙන බලමු මේ අපේ අලුත් කැමරා එකේ low light බලන්නත් පුළුවන්. අලුත් කැමරා එක කියන්නේ මේක වීඩියෝ වෙන්නේ මේ Insta360 X5 එකකින්. බයික් එක Honda CRF එකක්. අපි යමු. මෙන්න මෙතනින් හැරෙන්න තියෙන්නේ. ඔන්න තියෙනවා බෝඩ් එක ගහලා ශාන්තිපුර කියලා. මෙතනින් ශාන්තිපුර ගමට කිලෝමීටර් 2ක් විතර උඩට යන්න ඕන. යමු ශාන්තිපුර ගමට. දැනටත් කළුවර වැටිගෙන ඉන්නේ. නුවරඑළිය ආප් කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාලා ශාන්තිපුර ගිහිල්ලා තියෙනවනේ. අද පොඩ්ඩක් මේ මිස්ටි වයිබ් එක තාම නෑ උඩ හරිය ඇති. අර පැත්තෙන් පේන්නේ මේ කිකිලියාමාන කන්ද. ලංකාවේ 3 වෙනියට උසම කන්ද. අපි යමු උඩහට ශාන්තිපුර පැත්තට. මං තාම මේ උඩහට යන ගමන් ඉන්නේ. අර පැත්තේ මීදුවෙන් වැයලා තියෙනවා මේ টොප් පාස් පැත්තයි ලයන්ස් රොක් පැත්තයි. කියන්නේ පිටුදලාගල රේන්ජ් එකේ පිටුදලාගල මුදුනට කලින් ඒ සෙට් එකේ. අපි යමු උඩහට. සීතල උලම් පාරක් එනවා. මාර සනීපයි අප්පා. සනීපයියත් මාව කියනවා. අර උඩින් ඈතින් ගිහිල්ලා තියෙන කිකිලියාමාන කන්ද. කන්දේ තියෙනවා ටවර් 4ක් තියෙනවානේ. yes පොලිස් ටවර් එකක් තියෙනවා. පොලිස් 119 ටවර් එක. ඊට පස්සේ හිරු එකේ ටවර් එකක් තියෙනවා. දෙරණ ටවර් එකක් තියෙනවා. ඒක තුනයි. ඒකට මට මතක හිටියද. යමු අපි. අන්න උඩහට ආවා. මේ බස් එක නවත්තලා තියෙන්නේ. අන්න එතන මම්බටහරවල තමයි යන්න තියෙන්නේ මේ view point එක පැත්තට. අර Eagles view point කියලා ළඟදී හැදුවේ. ඒ පැත්තට. මම දැන් මේ යන්නේ ගම පැත්තට. ශාන්තිපුර ගම පැත්තට. යෝ ශාන්තිපුර නුවරඑළිය. සීතල උලම් පාර සනීපයි. බලන්න මේ චූටි බස් නුවරඑළිය ශාන්තිපුර බස්. මෙතනින් උඩට ගියාම යන්න පුළුවන් ඔයාලට මේ කිකිලියාමාන පැත්තට යන්නත් පුළුවන්. ඒ උඩ තියෙන ශාන්තිපුර ගම්මානෙම තමයි. මම අද වෙන රෝමක් එකක් යන්නම් ඔයාලව. මෙතන තියෙනවා ලංකාවේ උසින්ම පිහිටි. ඒ කියන්නේ මූදු මට්ටමින් උසින්ම පිහිටි ගම තමයි මේක ශාන්තිපුර. ඊට පස්සේ ලංකාවේ උසින්ම පිහිටි මේ ටී ෆැක්ටරිය තියෙනවා. ඔන්න පොදක් වැටෙනවද මන්ද? ලංකාවේ මුදු මට්ටමින් උසින්ම පිහිටි ටී ෆැක්ටරිය තමයි මොකද්ද මේ ඔලිෆන්ට් ටී ෆැක්ටරිය. මේ තියෙන්නේ highest elevated tea factory in Sri Lanka. ඒක නෑ ඔලිෆන්ට් ටී ෆැක්ටරිය. ඔලිෆන්ට් ටී ෆැක්ටරියත් පහු කරන් අපි යන් උඩට. මේ ටී ෆැක්ටරිය ඇතුලෙන් ඇතුලේ තියෙන පාරවම තමයි ඉන්නේ. ඒ ටික කවදාවත් හැදෙන්නේ නැහැ. ඉස්සරහට ගියාම පාර පොට්ටක් ෂේප් ගාව ටිකක් ඉස්සරහට ගියාම යමු අපි
ඉස්සරහට ගියාම ලස්සන තේවතු ටිකක් තියෙනවා. මම ඒ ටික පෙන්නන්න තමයි මේ යන්න හදන්නේ ඔයාලට. මෙතන ඉස්සරහින් අර පැත්තෙන් පේනවා ඊගල්ස් view point එක පේනවා. උතර ඈතින් පේනවා. මේ පැත්තේ ඊගල්ස් view point එක. බලන්න මේ ටිකේ පාරේ ලස්සන. ශාන්තිපුර ආවට කවුරුවත් මේ පැත්තට එන්නේ නැහැ. මං හොයාගත්ත තැන් මේ. ඒ වගේ තමයි මං ගොඩක් දවසට සම්මලේ වෙලාවට මේ පැත්තට එනවා. ඇවිල්ලා පොඩි රවුමක් දාලා යනවා. යෝ යමු ඉස්සරහට. බලන්නකො. මෙන්න මෙතන ඉස්කෝලයක් තියෙනවා. ඔලිෆන්ට් ටැමිල් ස්කූල් එක නැත්නම් ඔලිෆන්ට් දෙමළ මහාවිද්‍යාලය පහලින් තියෙනවා. ඔයාලට පේනවද දන්නේ? මේ පහලින් තියෙන ඔලිෆන්ට් ස්කූල් එක ඔයද? නේනෝ. අලලෝරිය. ඒක සම්පූර්ණ වර්තාප. අර්ථාපල් ලෝරිය. යමු ඉස්සරහට. ඔන්න බලන්නෝ මේ ටිකේ ලස්සන. මේක මාර ලස්සනයි. ශාන්තිපුර කවුරුවත් එන්නේ නැති දැන් මේවා. මේ ඔලිෆන්ට් එස්ටේට් අපර් ඩිවිෂන්. අර ඉස්සරහ තියෙන ටික බලන්නකො ටවර් එකකුත් තියෙනවා. ඔය ටවර් එක මුදුනට යන්න පුළුවන්. මේ මම උඩටම ගියා දවසක් අන්තිම ටික අපි පයින් උඩට නගින්නවා. ඒ ටික ගියේ නෑ මම. මේ හරිය මේ ලයිම් නිවාස වගේක් තියෙනවා. ලයිම් නිවාස. පේනවද? ශාන්තිපුර. බස් එක මේ පැත්තට එන්නේ නෑ. මේ පැත්තේ ත්‍රිවිල් වල වාහන වලින් තමයි යන්නේ. සීතල. අර පැත්තේ අතන දේවාලයක් තියෙනවා පේනවා. දේවාලයක් තියෙනවා අතන උඩ මේ පොඩි වොලිබෝල් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මොකදලේ ශාන්තිපුර බස් එකක් තියෙනවා. යෝ මෙන්න මෙතනින් එහාට යාම තියෙනවා මේ ලස්සන තේවතු ආයක්. බලන්න ඔය ටික ලස්සන තේවත්ත. මම මේ බයික් එකේ හිටගෙන යන්නේ. බලන්න තේවතු කෑ ලස්සන වෙනවා. ලා 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 ලා. මම ගොඩක් දවසට මේ හැරියට එනවා. ආසම දැනක් නැහැ මෙන්න මෙතන. මම ඇවිල්ලා මෙන්න මේ කස්සෙන් ඇතුළට යන්න පුළුවන්. ඊට කලින් උඩහට ගිහිල්ලම කලුවර වැටෙන්න කලින්. උඩ තියෙනවා කෝවිලක්. බලන්න පාර. කොහොමද ආතල් පාර? ඒකත් ලිස්සනවා මේ. හරිසෙන්ට යනවා දියසෙවල වෙන්න ඉතින්. ලා ලා ලා. කියනවා මේකේ ග්‍රවුන්ඩ් එකක් මෙතන. වොලිබෝල් ගහනවා වගේ අතව ග්‍රවුන්ඩ් එකක්. අතන චර්ච් එකක් තියෙනවා පේනවද? අතන සෙන් ඇන්තනිස් චර්ච් එක තියෙනවා. මෙතන මේ කඳු කෑල්ලක් තියෙනවා. උකට එහෙම නමක් තියෙන කන්දක් නෙමෙයි. මම කලින් වීඩියෝ එක ගන්න අතන view point එක ළඟට ගියා. බලමු දැන් නම් එහෙම යන්න බලාපොරොත්තුවක් නැහැ. මේ කෝවිලේ කෑල්ලක් තියෙන පේනවද? තරල දාලේ විල්ලි. ලා 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 ලා. සන්සෙට් එකකුත් නෑද? no sunset. නැත්තම් අර පැත්තෙන් ලස්සන පිර වහින්න ඕන. ඔය පැත්තේ වගේ ලස්සන sunset එකක් සමහරවිට සෙට් වෙනවා. අද sunset එකක්වත් සෙට් වෙලා නැහැ.
යමු පහළට. ලා බලන්න මේ තේදළු වල පාට නේද? පාට දෙකයිනේ, කොළ පාටයි. අද කොළ පාටයි, ලා කොළ පාටයි. ලා නේ බයික් එක නවත්තලා යමු තේ කෑල්ල අයිනේ. නවත්තපු තැන අවුල්ද? ජරා ගොඩක් උඩට මන් දැනේ නවත්තලා දෙන්නේ. ඉස්සරහට ගල නවත්තුම්. හැන්ඩල් එකත් ලොක් කරලා මංග වෙන මේ ටික මාර ලස්සන කියලා පේනවා. අර පැත්තේ පහළට මීදුමක් බාලා තියෙන, සම්පූර්ණ පහළ මීදුම තියෙන. යෝ මේ පාර පටු වෙලා මම මේ ටික ඇවිදලා ඉතින් 50 සැරයක් විතර. ශාන්තිපුර පැත්තට આવත් මම අනිවාර්යයෙන් මේ හැරෙට එනවා. කුඩල්ලු නෑ මේ හරි. මේ තේ වතු ඇස්සේ සර්පය වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමට ඇවිදින්න ඕන. ත්‍රිවිල්ලයක් ගියා. ඉර කොහෙද තියෙන්නේ? මම හිතේ ඉර මෙන්න මේ පැත්තෙන් වගේ බහින පැත්තේ. සෙපයි සනීපයි. යෝ ඔන්න පාරට ගියාමත් ලස්සන අර පැත්තෙන් මේ තේ කෑල්ලක් පේනවා. දැන් තියෙද්ද දන්නේ නැහැ. ඒක හැඩයට හදපු එකක් තිබ්බ කලින්. මේ රිලීස් වෙන පරිස්සමට යන්න ඕන. ඒ ටික පේන්නේ නැහැ අප්පා. තේවතු අස්සෙන් කොහෝ තුලස් මහේ මගුල් දොහේ. අර පහලින් තියෙන තේ කෑල්ල ටික මං කිව්වේ පේන්නේ නැහැ ටික අප්පා. ඩ්‍රෝන් එක දැම්ම නම් පේනවා. ඩ්‍රෝන් එක ගෙනාවේ නෑ අද. බලන්න මේ තේ කෑල්ල ලස්ස. අත් දෙකට හීතලයි. බලන්න අර ටිකට මීදුමක් බාලා තියෙන ලස්සනට. අන්නර පැත්තෙන් යාන්තම් කිකිලියාමාන ටවර් තුන පේනවා. ඔයාලට නම් පේන්නේ නැතුව ඇති. S දෙකට පේන්නේත් හරි අමාරුයි. මම ඉතින් පොඩ්ඩක් වෙලා හිටියා. බලන්න වෙන මේ ටික ලස්සා. ශාන්තිපුර ආවට ගාලා මේ පැත්තට ඇවිල්ලා නෑනේ. බලන්නකො ලස්ස. බලමු අපේ අරුඩා තේවතු පැත්තට යන් හිතුණොත්. තේවතුට කියන මීදුමක් බාලා හරි ලස්සනයි. ලා ලා ලා. මේ ගමේ ශාන්තිපුර ගමේ ගොඩක් සිංහල අය මුලින් ඉඳලා තියෙන. දැන් නම් අපේ දෙමළ සහෝදර සහෝදරියෝ ඉන්නවා. මේ හරි බලන්න. ගමේ ගෙවල් ගොඩක් තියෙනවා. මෙතනක් තියෙනවා මේ තේ එකතු කරන තැන. මෙන්න මෙතනින් උඩට ගිහින් තමයි යන්න තියෙන්නේ. මේ අර තේවතු උඩ පැත්තට පාර පොඩ්ඩක් සවුත් අපි යන් උඩ හරි බලන්න. ඉගෙනවදු පාර. ඉතින් යනකොට චර්ච් එක හම්බ වෙනවා. මේ දින චර්ච් එක අර මම කලින් පෙන්නපු චර්ච් එක. ඔන්න මලිලා වගේ පුත් වෙනවා.
බලන්න මේ ටිකෙත් ඒ කෑල්ල ලස්සන. ඒ කෑල්ල හරි ලස්සනයි. මම ඉස්සෙල්ලා අර ආව කෝවිල වගේ කර තියෙනන්නේ කෝවිල අර දැන් මම අර පැත්තෙන් ආවේ. තී ගස් අස්සේ. බලන්නකො තී ගස් ටික ලස්සන. අපි යන් ටික උඩහට බලන්න. ලස්සන බලන්න. ලා 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 කොළ පාට තේ ආයක් තේ ගස් ආයක් තී පාරන පොඩ මඩ වෙලා ඉස්සනවා වැටෙන්නේ නැතුව පරිස්සමට යන්න ඕන පේනවද තේ ගස් ටිකේ අස්සන මැදි පාර පොඩ්ඩක් ලිස්සනවා සෙවල බෙදලා තියෙන පාර උඩහට ගියාම අතනට අර මේ මොකද්ද මේ තියෙන්නේ මොකද්ද මන් දන්නේ ඉස්සරහා පොඩි අර බිල්ඩින් එකක් වගේ තියෙනවා නේ පැත්තට යන් අම්මට අස්සේ ලිස්සනවා පරිස්සමට යන්න ඕන සනීප හුලම් පාරක් එනවා අප්පා ලා 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 ඒක හල්දින අපර් ඩිවිෂන් ඔලිෆන්ට් වතුයයි අපර් ඩිවිෂන් එක මේ මෙතෙන්ට ආවම වට පිටාව ලස්සනට පේනවා පේනවද වට පිටාවේ ලස්සන ඉතින් පොඩි බිල්ඩින් එකක් ඔයක් තියෙනවා අර වැඩ කරන අයට විවේක ගන්න එහෙම අදපු තැනක් මේ තියෙන ඉස්සෙල්ලා මීටින් වගේ ඔය තිබ්බ ටවර් එක මේ තියෙන මොකක්ද නමක් කියනවා මේකට මේ උඩ රදැල්ල නෙමෙයි රදැල්ල මොකද්ද මන් දන්නේ මතක නැහැ අප්පා මෙහෙත් කොහොමද කියන්නේ බලන්න පාර දිගටම තියෙනවා ඒ වතු අස්සේ ඒ වතු මැද්දේ මේවයි යනවා මේ දලු ට්‍රැක්ටරේ දල්ලු වගේ තමයි මේ පාරවල් යන්නේ ඒකට තමයි මේ පාර හදලා තියෙන්නේ දලු එකතු කරන්නේ ලිස්සුවා පස්සේ ඊට පස්සේ ලිස්සන හොඳට අපි මේ හරි හරවගමු තව ඉස්සරට යන්නකේ තේරුමක් නැත යෝ බලන්න වට පිටාවේ ලස්සන නෝතේ වට පිටාව තියෙන්නේ මම අතරින් හරව ගත්තා තේ කෑල්ල මේ ටික නම් අර බුෂ් වගේ තියෙන්නේ හොඳටම සරුවට නැහැ තේ කෑල්ල ලිස්සනවා මාර ලිස්සෙල්ලක් මේ සෙවල ගතියම තියෙන්නේ සෙවල ගතිය ලා 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 බලන්න වාහන ආපු අඩිපාරනේ රෝද පාර ගානට ඇදී තියෙනවා මේ වාහන ගිය රෝද පාර අපි එහෙනම් යමු ආයිත් පාර පැත්තට මේ ඉන්නේ මේ තේවත්තක් මැද්දෙනින් පේනවද පහළ තියෙන තේ කෑල්ල ටික ලස්සන ඒත් අර පැත්තේ කැරට්ද වන්ද තියෙන්නේ වර ටික දාලා තියෙන කැරට් තේ නෙමෙයි බලන්න view එක ලස්සන නේද ෂා මාර ලස්සනයි ලොකු පළාතක් පේනවා මෙතෙන් ඔන්න මෙතෙන්ට ආයි පේනවා අර චර්ච් එක
පස්සේ පහලින් තේ වතු ටිකත් එක්ක ලස්සනට අපි ආපු පාර අර ටික මෙතන තියෙන චර්ච් එක සෙන් ඇන්තනීස් චර්ච් කියලා තියෙන. යමු අපි පාරට ලා 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 cruise control දාන් යන්න. පොඩි ගෙවල් ටිකක් තියෙන පොඩි කට්ටිය ඉන්නේ එළිය. උඩින් පේන දේ කෑල්ල තමයි ආතල්නේ. යමු ආයි. ඔන්න මං ආයිත් ආවා කොහාටද? ඔලිෆන්ට් ටී ෆැක්ටරි එක ළඟට. ලංකාවේ මූදු මට්ටමේ උසින්ම තියෙන ටී ෆැක්ටරි ළඟට. ශාන්ති බාවුත් මෙන්න මේ පැත්තට පොඩ්ඩක් ඇවිල්ලා යන්න බලන්න මේ ෆැක්ටරි පොඩ්ඩක් බලලා යන්න. හොල්මන් ගුහාව. හරි හොල්මන් වයිබ් එකක් තියෙන ෆැක්ටරි. ඔලිෆන්ට් ස්ටේට්. යෝ වෑන් එහෙම එනවා ටූරිස්ට්ලා නම් ආපු ආන මං හිතන්නේ. ඔව් අර පැත්ත උඩින් පේන view point එක. ඊගල්ස් view point එක. මං එක පැත්තකින් දැක්ක එක තැනක ලස්සනට මේ ඉර ලස්සන වී කියනවා බලමු. මෙන්න මෙතන මේ කඩේ අද වහලා ආතයි තියෙනවා. ඔන්න ඔය කඩේ රෝල්ස් වඩේ තියෙන රහයි අප්පා. ඒලාවත් ඒ කඩෙන් රෝල්ස් වඩේ කාලා බලන්න. කඩේ කියන්නේ වාහනයක වගේ දාපු එකක් තියෙන. ශාන්තිපුර බස්. ඔයාලා නූරේ ඉඳලා ශාන්තිපුර බස් එකේ එන්න පුළුවන් උඩහට. ශාන්තිපුර බලන්න එනවනේ. Yo. මෙන්න මෙතන තමයි හැරෙන්න තියෙන view point එක. view point එක විතර තරවල පොඩ්ඩක් පෙන්නන්නම්. ඔය ඉන්නේ travel කරන්න ආපු කට්ටියද කොයි බයික් වල. මේ හරිය දිගටම තියෙනවා view point විලා කියලා තියෙනවා. එක එක ඒවා තියෙනවා නවතින්න. පොඩි තැන් තියෙනවා. ලොකු තැන් නෑ මේ පාරේ. පාර හැමතැනම කඩලා අප්පා බට දාන්න. ලා පේනවා දැන් නම් වටේ මීදුවෙන් වැහිලා තියෙන්නේ. මෙතන view point එක. අර දෙන ඊගල්ස් view point එක. ඕකේ 6න්ද කොයිද පස්සේ එන්ටර් වෙන්න බෑ. 6ට කලින් වගේ නම් පුළුවන්. 6 පස්සේ වගේ බෑ මට මතක හැටියට. බලන්න අර පැත්තේ සන්සෙට් එකක් තියෙන මාර ලස්සනට.
රතු වීගෙන යනවා. ඔන්න දැන් ඊගල් සිව් පොයින්ට් එක පැහැදිලිව පේනවා. අර ටික ලස්සන නේද? අහසේ ලස්සන පේනවා. අර අපි ගියේ ටවර් එකක් පැත්තට අන්නේ ගෙතන වැහිලා. හරි. මාර ලස්සනයි ටික අර ටික. මෙන්න මේකේ බලන්න අහස ටික ටික ලස්සන වෙනවා අර පැත්තේ. මාර ලස්සනයි ඔය ටික. මෙන්න මැදි මීදුමක් යනවනේ. මීදුමද දුමන්ද මොකද්ද මන් දැන්. සරි මං එනම් මෙතනින් වීඩියෝ එක නවත්තනවා. මම දැන් ආයි යනවා නූරලිය පැත්තට. yes එහෙනම් ආයිත් යන් නූරලිය පැත්තට.